මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ දිනේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. රයිගම් ටෙලි සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 21 වන වතාවටයි. ඉතින් එහිදී 2024 වර්ෂයේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිලිය වෙනුවෙන් පිරිනැමූ සම්මානය දිනා ගැනීමට සමත් වුණේ තරින්දි ෆර්නෑන්ඩෝයි. එම සම්මානය හිමි වුණේ ජාතික රූපවාහිනියේ විකාශය වූ වියලි ටෙලි නාට්‍යයේ මාලා නැමැති චරිතය නිරූපණය කරමින් තරින්දි පෑ විශිෂ්ට රංගන කුසලතාවයටයි. ඉතින් මෙම සම්මානය සඳහා ඇයත් සමග සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයේ ගිම්හානි චරිතයට පනපෙවූ දිනිතිවල් ගමගේ හා සීයු ටෙලි නාට්‍යයේ නෙතුමලී චරිතයට පනපෙවූ ශල්නි තාරකා යන දෙපළද මෙම සම්මානය වෙනුවෙන් නිර්දේශ වී තිබුණා. රයිගම් ටෙලි සම්මානයක් තරින්දි ෆර්නෑන්ඩෝ විසින් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා. ඉතින් ඇයට මෙම සම්මානය ලැබීමත් සමගින් ඇය ඒ පිළිබඳව අදහස් දැක්වීමක් කර තිබුණා. එහිදී තරින්දි ෆර්නෑන්ඩෝ ඉතා සංවේදී වන අයුරුද දැක්ගත හැකි වුණා. ඉතින් ඇය එම සම්මානය ලබා ගැනීමෙන් පසු වේදිකාවේදී පළ කළේ මෙවන් අදහසක්. මට ගොඩක් සතුටුයි. මොකද වෘත්තිමය රංගන ශිල්පිනියක්ව සම්මානනීය රංගන ශිල්පිනියක් කියන තැනට ඔසවලා තියන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව. විශිෂ්ටතම ටෙලි නාට්‍ය කාණ්ඩයේ සම්මානයක් මට ලැබුණු ප්‍රථම අවස්ථාව මේක. ඉතින් රයිගම් ටෙලි විනිශ්චය මණ්ඩලයට මේ වෙලාවේ විශේෂ ස්තුතියක් මම පුද කරනවා. මේ සම්මානය මගේ අම්මගේ හීනේ. මං අම්මට දුන්න පොරොන්දුව තමයි මේ. එදා නම් පොරොන්දුනේ අම්මට මං ඇවිල්ලා දුවලා ගිහිල්ලා මේ සම්මානය දෙනවා කියලා. ඉතින් අද එයා මට නැති වුණත් එයාගේ පොරොන්දුව මං ඉෂ්ට කළා. ඉතින් මං දන්නවා එයා කොහේ හරි ඉඳන් මං දිහා බලන් ඉන්නවා කියලා. ඒ වගේම එයාගේ ආශිර්වාදය මට තියෙනවා කියලා මං දන්නවා. ඉතින් අම්මේ මේ සම්මානය ඔයාගේ සම්මානයයි යනුවෙන් ඇය ඉතා සංවේදීව එහිදී අදහස් දැක්වීමක් කර තිබුණා. ඒ වගේම තරින්දි ෆර්නෑන්ඩෝ වියලි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමට පවුලේ සමාජිකයන්ට ඇයත් සමග එකට රංගන කටයුතු කළා. මේ දක්වා ඇයට ශේෂ්ත්‍රයේ ඉදිරියට යෑමට උපකාරී කළ සියලු දෙනාටත් සිය ස්තුතිය පුද කර සිටියා. ඒ වගේම ඇය මේ සම්මානය දිනා ගැනීමත් සමග අපූර්ව Facebook සටහනක්ද සිය මුහුණු පොතට එක් කර තිබුණා. ඇය එහි සඳහන් කර තිබුණේ මෙවන්නක්. වෘත්තියට ආදරය කරන්න. වෘත්තිය ඔයාට පෙරලා ආදරය කරනවාමයි. විශිෂ්ටම රංගන ශිල්පිනිය ලෙසින් සම්මානයට පාත්‍ර වුණු ප්‍රථම අවස්ථාව. රයිගම් ටෙලිස් මේ අගය කිරීම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්, ලොකු මොටිවේෂන් එකක් වෙයි. වියලි මාලාට ආදරය කරන ඔයාලගෙත් ජයග්‍රහණයක් මේ. මේ සම්මානය පිටිපස්සේ ඔයාලගේ ප්‍රාර්ථනා ගැබ් වෙලා තියෙනවා. ඉතින් මගේ හදවතේ ලොකු ඉඩක් ඔයාලට තියෙනවා. ආදරෙයි. වියලි අධ්‍යක්ෂක චන්දන ඉරුගල් බණ්ඩාර මහත්මයා ඇතුළු වියලි ටීම් එකටම ස්තුතියි. මාලා චරිතය ජීවමාන කරන්නට මට දුන්න සහයෝගයට. ශේෂ්ත්‍රයේ මාත් සමග නිර්මාණවලට සම්බන්ධ වුණු සියලුම රංගන ශිල්පීන්, ශිල්පිනියන්ටත් අනෙකුත් සියලුම කලාකරුවන්ටත් ස්තුතියි. ඔබ සමගින් ඉගෙනගත් දෑ බොහෝමයි. දෙවියන් වහන්සේගේ අසීමිත ආදරය ආශිර්වාදය, අම්මගේ අසීමිත ආදරය ආශිර්වාදය, අක්කගෙන් තාත්තගෙන් ලැබෙන අසීමිත ආදරය ආශිර්වාදය, මගේ සමීපතමයන්ගෙන් ලැබෙන ආශිර්වාදය, ප්‍රේක්ෂකයන්ගෙන්, හිතමිතුරන්ගෙන් මුළු මහත් විශ්වයෙන්ම මම ආශිර්වාදිතයි. මේ සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් මම ඔයාලට පණිවිඩයක් දෙන්නම්. ජීවිතේ කිසිම අවස්ථාවක ඍණාත්මක හැඟීම් වලට ඔයාව හසුරවන්න දෙන්න එපා. ඒ හැම දෙයක්ම ඔයාට ජයග්‍රහණය පහසු කරන අවියක් වෙන විදියට හසුරුව ගන්න. මේක උත්සාහ කරන්න. ඉතින් ඉදිරියේදී ඔයාලට තව තවත් විවිධ වූ චරිත තුලින් වින්දනයක් රසාස්වාදයක් ලබා දෙන්න මගේ උපරිමයෙන් උත්සාහ කරනවා. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා ප්‍රාර්ථනා මට ලොකු හයියක්. ඊයේ ඉඳලා මට සුබ පැතුම් එක්කල නොකල සියලු දෙනාටම ස්තුතියි. ආදරෙයි යනුවෙන් ඇය මේ සටහනේ අදහස් දක්වා තිබුණා. ඉතින් තරින්දි ෆර්නෑන්ඩෝ නම් මෙම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියට රංගන ශේෂ්ත්‍රයේ තුල නවමු අත්දැකීම් සොයා යමින් කලා ශේෂ්ත්‍රයේ තුල නොමැකෙන නමක් ඉතුරු කරන්නට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් තරින්දි ෆර්නෑන්ඩෝ ඔබට උණුසුම් සුබ පැතුම්.